දිනය 2006 මැයි 12 පේදුරුතුඩුව මුහුද ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ අමරණීය දිනයක් බවට පත් වෙනවා. අපිට අද ලාංකිකයන් විදියට ජීවිතේ සාමය ගැන කතා කරන්න පුළුවන් වුණේ මේ වගේ විරුවන් දහස් ගණනක් උතුරු නැගෙනහිර කරපු කැපකිරීම නිසා බව අමතක නොකරමු. ඔවුන්ගේ නාමයන් සමහර විට අපට මතක නැති වෙයි. නමුත් ඔවුන්ගේ කැපවීම රටේ ඉතිහාසය තුළ සදා ජීවත්ව පවතින ඇති. අද අපි කියන්නේ තම සහෝදර සෙබළුන් 700ගේ ජීවිත බේරා ගැනීම සඳහා සිය ජීවිතය පුද කළ කමාන්ඩර් ලලිත් ප්‍රසන්න ඉදිරිසිංහ ඇතුළු නාවික විරුවන් පිරිසකගේ අද්විතීය මුහුදු සටනක් ගැනයි. දෙදස් 6 කියන්නේ ලංකාවේ සිවිල් යුද්ධය දැඩිව තිබුණු කාලයක්. උතුරු කඳවුරු වෙත නිවාඩු අවසන්ව ගමන් ගන්න සෙබළුන්ට ගොඩබිමින් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒ නිසා හමුදා සෙබළු උතුරට ප්‍රවාහනය කළේ මුහුදු මාර්ගය. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා කාන්කසන්තුරේ දක්වා කොටස. ඒ සඳහා MV Pearl Cruise නම් නැවක් යොදාගත්තා. නැවේ ආරක්ෂාව බාර වෙලා තිබුණේ නාවික හමුදාව. ඒ වගේම මේ නැවට කිනම් හෝ මොහොතක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නාවික හමුදාවට බුද්ධි තොරතුරු ලැබී තිබුණා. දිනය 2006 මැයි 12 සුපුරුදු පරිදි එදා සෙබළු 700කට අධික පිරිසක් රැගෙන Pearl Cruise නැව කන්කසතුරේ ඉඳලා ත්‍රිකුණාමලය දක්වා පේදුරුතුඩුව මුහුදු හරහා ගමන් කරමින් සිටියා. වෙනද වගේම නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා 4ක ආරක්ෂාව ලබා දීලා තිබුණා. එක් ඩෝරා යාත්‍රාවක අණ දෙන්න උනේ කමාන්ඩර් ලලිත් ප්‍රසන්න ඉදිරිසිංහ. මෙම යාත්‍රාවේ හැඳුනුම් අංකය වුණේ P418. Pearl Cruise නැව ක්‍රමයෙන් පේදුරුතුඩුව මුහුදු සීමාවට පැමිණුණා. ඒ අවස්ථාවේදීම වෙත්පිලි කර්ණයේ සිට ප්‍රහාරයක් සඳහා LTT බෝට්ටු පැමිණෙන බව නාවික හමුදා රෙඩාර් පද්ධතියේ සටහන් වුණා. වහාම ආරක්ෂිත පියවරක් ලෙස Pearl Cruise නැවට ලංකා මුහුදු සීමාවෙන් එළියට යන ලෙස දැනුම් දුන් අතරම නාවික හමුදා ඩෝරා යාත්‍රා කොටි බෝට්ටු පෙළ හා සටන් වැදීමට සූදානම් වුණා. කොටි බෝට්ටුවක තරම විශාල අධිවේගී එන්ජින් සවිකල බෝට්ටුවක් තිබෙන බව සටන අතරතුර නාවික හමුදාව නිරීක්ෂණය වුණා. ඔවුන් තීරණය කරනවා මේ තමයි Pearl Cruise නැව විනාශ කිරීම සඳහා පැමිණි මරාගෙන බැරි බෝට්ටුව කියලා. මූල අවස්ථාවේම නාවික හමුදා ප්‍රහාර වලින් බෝට්ටු 3ක් පමණ විනාශ වෙනවා. නමුත් මරාගෙන බෝට්ටුව ක්‍රමයෙන් තම ඉලක්කය කරා ගමන් කරනවා. මේ බෝට්ටුව ඝන ලෝහ තාඩු වලින් ආවරණය කරලා තිබෙනවා. වෙඩි තැබුවත් එය නතර කළ නොහැකි තරම් ශක්තිමත් භාවයක් පෙන්වන්න කළා. මරාගෙන බැරන බෝට්ටුවේ අරමුණ වුණේ සෙබළු 700ක් රැගෙන යන Pearl Cruise නැවේ ගැටෙන්න සලස්වා විශාල ජීවිත හානියක් ශ්‍රී ලංකා හමුදාවට ඇති කළා. එවිට සිදු වුණේ අපි කිසිවෙකුට නොසිතූ අතිශය වීරත්වයක්. එක් ඩෝරා යාත්‍රාව ඒකේ අංකය P418 අණ දෙන්න කමාන්ඩර් ලලිත් ඉදිරිසිංහ අන් සියල්ලටම වඩා වේගයෙන් ඉදිරියට ඇදී යනවා. ඒ සිටින නාවික සෙබළුන් දැනගෙන සිටියා මේ ගමන ආපසු එන්න වෙන්නේ නැහැ කියලා. Pearl Cruise නැවේ හැප්පෙන්න යන මරාගෙන මැරෙන බෝට්ටුවට විරුද්ධ දිශාවෙන් P418 ඩෝරා යාත්‍රාව ක්‍රමයෙන් මේ දිශට ලං වුණා. එවිටම ඩෝරා යාත්‍රාව එම බෝට්ටුව දෙසටම ගැටෙන්න සලස්වනවා. ඒ සමගම ඇතිවන්නේ විශාල පිපිරීමක්. මිනිත්තු කිහිපයකට පස්සේ ඩෝරා යාත්‍රාව සහ මරාගෙන මැරෙන LTT බෝට්ටුව මුහුදුබත් කරනවා. එම සැනින්ම Pearl Cruise නැව තවමත් පවතිනවා. 700ක් සෙබළුන්ගේ ජීවිත තවමත් සුරක්ෂිතයි. ඒ පිපිරීමේදී කමාන්ඩර් ලලිත් ඉදිරිසිංහ ඇතුළු නාවික හමුදා සෙබළු 16 දෙනෙක් දිවි පුදනවා. ජීවිතයට වඩා නැවතුන සිටි සිය ගණනක සෙබළුන්ගේ ජීවිත වැදගත් බව ඔවුන් තීරණය කළා. ඉතිරි ඩෝරා යාත්‍රාද සටන දිගටම කරගෙන ගියා. අවසානයේ මුහුදු කොටින් පරාජය වෙලා ඉතිරි බෝට්ටුද රැගෙන පලා යනවා. එදින මුහුදේ සිදු වුණේ යුද්ධයක්ම විතරක් නෙවෙයි. එය ජීවිත 700ක් බේරා ගැනීම සඳහා කීප දෙනෙක්
තම ජීවිත කැප කළ අසමසම වීර කතාවක්. 2006 මැයි 12 පේදුරුතුඩුව මුහුද ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ අමරණීය දිනයක් බවට පත් වුණා.